wrist straps මෙන්න මේ ගැජට් එක. අද වීඩියෝ එක ඕක ගැන තමයි අරන් එන්නේ. wrist strap එකක් කියන්නේ fashion accessory එකක් මොකුත් නෙමෙයි. ඕක අපි use කරන්නේ අපේ pushing movements වලට example එකකට ගත්තොත් bench press, shoulder press, එතකොට overhead extensions ඔය වගේ weight එක push කරන movements වලට තමයි අපි strap එකක් use කරන්නේ. ඕක අපි use කරන්නේ ඇයි කියලා බලනවා නම් අපේ wrist joint එක අපි ලොකු load එකක් move කරද්දී wrist joint එක protect කරගන්න injury එකක් වෙන්නේ නැතුව. wrist strap එක දැන් කොහොමද දාන්නේ කියලා බලනවා නම් ඒක අපි ගානට දාගන්න ඕනේ. වැඩි තද කරන්න හොඳත් නැහැ, වැඩි loose කරන්න හොඳත් නැහැ. දැන් මේ අතේ මම ගොඩක් තද කරලා දාලා තින්නේ පුළුවන් උපරිමයකට වගේ. එතකොට අපේ ඇඟිලි move කරන්න අමාරුයි. ඒත් එක්කම අපේ circulation අවුල් වෙනවා. මෙතන ගොඩක් තද වුණාම ඒ නිසා අපිට grip කරන්න අමාරුයි. ඒතර weight එක grip එක loose වෙලා weight එක අතහැරෙන්න පුළුවන්. ඒත් එක්කම අනිත් අතේ දාලා තියෙනවා ගොඩක් loose කරලා. ඒක bracelet එකක් වගේ. ඒකෙන් ඉතින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. just an accessory වගේ. ඒ නිසා මේක use කරන්න නිකන් තමන්ගේ wrist එකට armor එකක් වගේ. ඒ කියන්නේ wrist joint එක ආරක්ෂා වෙනවා වගේ දැනෙන විදිහට. ඒ කියන්නේ වැඩි තද කරන්නත් එපා, වැඩි loose කරන්නත් එපා, ගානට දාගන්න. හැබැයි මතක තියාගන්න මේක use කරද්දී හැම set එකකටම use කරන්න එපා. අපි මේවා නැතුව train කරන්නත් පුරුදු වෙන්න ඕනේ. අපේ natural wrist strength එක build කරගන්න ඕනේ. නැතුව මේවම දාගෙන train කරොත් එහෙනම් අපේ natural wrist strength එක build වෙන්නේ නැහැ. ඒ නිසා මේක use කරන්න ලොකු load එකක් use කරද්දී විතරයි. නැතුව හැම pushing movement එකකටම මේක use කරන්න එපා. So that's about wrist straps. ඔයගොල්ලන්ට තව ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාලා තියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.